Welcome back to another gameplay videos. ඉතින් අද ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ SL Gaming Bros එක. අද ගහන ගේම් එක තමයි Ghost House කියන ගේම් එක. අපි මොකුත් කතා නැතුව ගේම් එක ප්ලේ කරලා බලමු. මට මේක වෙගන්න. මම දන්නේ කවුද? උණු දාන එක්කෙනෙක්. එමම කවුද? හරි කවුරු හරි. මේ ඉන්නේ මම කුණු දාන එක. අපි දුවන්න ඕනේ. හොල්මනක් ඇවිල්ලා අපිව කන්න කලින් අපි දුවන්න ඕනේ. අපි සල්ලි එකතු කරලා කොහොම හරි මේව කරන්න ඕනේ. අන්නරේ ඉන්න කලින් කොහොම හරි මේව කරන්න ඕනේ. කවුරු හරි ඉන්නවා. අපේ පැත්තේ නම් තාම හොල්මන ආවේ නැහැ. අපි බලමු. දැන් අපි ගාව 36ක් තියෙනවා. ඒක ගන්න පුළුවන් හොඳ එක. මේ ගල් නෙමෙයි වනේ අපිට ඕන හරි ගන්න දෙයක් ඕන. ගන්න දෙයක් නැහැ මම මොකක් හරි කරි එකක් ඕනේ. කොස්සක් මොකටද? අන්න අර එක්කෙනෙක්ට ගන්නවා කියලා වෙනවා. එක්කෙනා මම බලන්න. කොස් ගහන්නේ. මට ගහන්න හොල්වන්නකෝ. අපි මේක ලෙවල් අප් කරන්න ඕනේ. මේක පිහියති. මෙන්න ගන්න. අදට මයි අයියෝ අපේ දොර අයියේ නෑ එච්චර. අපි ආයෙත් ගහලා බලමු. මේක ගහලා බලමු. අපි යන ඔෆ් කරලා ආයෙත් ගහමු. මට ගන්න දෙන්නේ නැත්තේ. මේ ළඟ තියෙන එකට ඕන. අපි අන්න දොර වුණා. රුපියල් 16ක් තියෙනවා. හරියට යන්නේ. කොසකම්. තව කොසකම්.
level up කරමු. දහතුන 14 15 16 හරි ඒකත් ක්‍රොස් කරමු. මේකට අපි දාමු 8ක් වුණ ගමන් මේක අප්ඩේට් කරන්න පටන් එද අප්ඩේට් කරන්නේ කාටවත් ඇටැක් එකක් නැහැ. මල්ලකින් යන්න අපි හොඳ තොරක් දාමු. පේජි පාක් ඕනේ හොඳ මේ අදන්නේ අනේ දැන් දෙක හම්බෙනවා. එක වාසි. දැන් අපිට ගිය කොන් 50ක් ඕන. අපි දැන් 4 ගානේ හම්බෙනවා. අපි දැන් මේක අප්ඩේට් කරමු. මේක දැන් මේක පස්සේ 88ක් ඕනේ. ටුවක්කුවක් 88ක් අන්න ඒක අපි අපේකට ගන්නේ නැහැ. කනවා level 3 Wage bank Mercy Can't badu Iya kacing. අපි දන්නේ අපි එකෙන් දිනලා දන්නෙත් නෑ. මොකක් හරි එකක්. අපි ඇටි අල්වල Haya, paha, hatar, tuna, tiga, okay.
අපි මේක අප් කරමු. මේකත් අප් කරමු. මේකත් අප් කරමු. මේක හදමු. ඒකත් අප් කරමු. Can't help get him. මං හිතන්නේ මේක කරාම වෙන්න තියම් වෙන්නේ. අන්න මෙයාට ඇටැක් එක. මෙතන මේ. මෙන්න මේ හරියෙන් වගේ. අර එකක් තාම එකේ කරන්ට් එක හැමෙනවා. කරන්ට් එක මොනවද කරන්නේ? එතකොට මම මේ 64කින් මේව හදන්න පුළුවන්. ටැට් එක නෑ මං ගාවට එනවා වගේ. 200ක් වුණා. එයා ලෙවල් 3ට ගියා. 99 200යි අපිට ඕනේ දැන් කරන්ට් මෙන්න මේ හරියන් කප් කරන් 120ක් වුණා. එයා ලෙවල් 4ට ගියා. කොසු මේ හැමතැනම හදන්න වෙයි. මෙතන එකයි ලෙවල් අප් කරමු. මං කැප්ටන් වෙච්ච මුල් කාලේ ලොකු ගින්නක් ඇති වෙලා ගෙදරක ජෝන්වත් ඉර වෙලා හිටියා. අපි එතනට ගිහිල්ලා පිච්චි දිගේ නෙදලා ඒගොල්ලෝ බේරගන්න උත්සාහ කළා. අපි මේක අප් කරන්න 400ක් වුණා. ඒ දුක කොහොමද අරගන්නද කියලා මට තේරුන්නේ නෑ. මං කඩා වැටුණා. මං දුවත් එක්ක ඉන්න තීරණය කළා. එතකොට එයා ගොඩක් පුංචි. ඒ මොන දේ වුණත් මගේ ප්‍රධානියා මට කියලා දුන්නේ ටකින්ඩ දැන් අපිට මේක අප් කරන්න පුළුවන්. ඔයක තීරුම් ගන්න. මගේ වාට උණුසුම් පැතෝ. මොකටද? තියටර් එක දැන් ආරක්ෂිතයි. ෂටයි. ගිනි ගාවකෙන් තමයි දැන් ඉන්නේ. සතුටත් එක්ක පටේ ගාමත කරලා ගියා. මම හරි කරපො. දන්නවද මම කරන්න යන්නේ? මම පොලිසියට වැඩි බාර දෙන්න. ඉතින් මොකක්ද බලාගන්න. මොකද නෑ. මමයි දාවගේ වල්ලගන්නේ. ජිමි ඕක කරන්න එපා. අනිත් පටේ කොහෙද ගියොත් අපි දන්නේ නැහැ. පොලිසිය අවවාදනේ. අනික දාගේ කොච්චර තව තියටස් මෙහි ඉතිරි වෙලා නැහැ. යාගේ වැඩ ඔක්කොම ඉවරයි. මම දැන් යන්න ඕනේ. මිනිස්සු බලාගෙන ඉන්නවා. ඔයාලත් එහෙනම් දැන් ගිහින් විවේක ගන්න. ඔයාලගේ සංදර්ශනයට ගොඩක් ස්තුතියි. සංදර්ශනේ තව දෙයක් තියෙනවා. මම මාත් තේරිපත් වුණා. තව අවුරුදු 4කට. ඔයාලු තමයි ඒ? ඔව් ඉතින් වැඩක් නැහැ. අපි ඔකොස්ස වගේ යාගෙන ඈගගෙන ඉන්න ඕනේ. හරියට කොන්දම් වගේනේ. ඒක ගැලපෙන්නේ. ඔව් ඇත්ත.
දෙකනේ බඩු සවල් තලු මේවා හසියක ඔයා ලෙවල් හයිට් කියට වැටෙන්නේ එනවා කෙටනවා කනබඩු තොකම නැගට්ටිය ටකින්ඩ හරි සමාවෙන්න ජිමි අපිට මේ උඹ දිගේ යන්න වෙනවා මගේ සුප පැතුම් මෙයා නිවියෝක් වල ලස්සනම ආර්යාව වෙයි මං කිව්වේ මෙයාගේ ගෑණි එකතු වුණාම කොහොමද කියනවා මේ මට ඔබගේ කතා කරන්න කැප්ටන් අපි මේ කොහෙද ඉන්නේ මේ BMT රේල් පාර හොඳයි කොහොම කියන්න කොයි පැත්තටද අපි යන්න ඕනේ අන්න හරිකුකු අපිට මේකක් හම්බුණා අපිට ඕනේ ඕගොල්ලන්ට ආයෙත් මේ වගේ ගේම් ප්ලේස් ඕනේ නම් කමෙන්ට් කරන්න හරිද මෙයා අපිට ඉන්නවා ඕනේ හරිද දැන් මම මේක අවුට් කරන්න ඉවර කරන්න යන්නේ එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න බයි